ආයිබෝවන් ඔයාලා හැමෝටම ඉරේෂාවිත් ෆැමිලි එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. කලින් වීඩියෝ එකෙන් මම ඔයාලව දැනුවත් කරා පොල් තෙල් සහ බටර් පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියන එක ගැන. ඉතින් ඒ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා. වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඔයාගේ වටිනා අදහසක් මට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. bell icon එක all දාලා තියාගෙන මන් දාන අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාලගේ ෆෝන් එකට ගෙන්න ගන්න කියලාත් මතක් කරනවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ කාන්තාවන්ට විශේෂ දෙයක්. ඒ තමයි අවුරුදු 35 පැන්න ගමන්ම සුවනාරි සායනයට එන්න කියලා සෞඛ්‍ය සේවා නිලධාරිනිය කියනවා නේද? ඔයා යන්න බයින්ද ඉන්නේ. අන්න ඒ ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. සුවනාරි සායනයට යන්න ඕන ඇයි? ගියේ නැත්නම් මොකද වෙන්නේ? ඒ වගේ තොරතුරු ගොඩාක් අද මම ඔයාලා එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව බලන්න. කාන්තාව ඔබට ගොඩාක් වටිනවා. එහෙනම් කතා ඇති. අපි යන් වීඩියෝ එකට. අම්මලා, අක්කලා, නංගිලා, කාන්තාවන් හැමෝටම ආයිබෝවන්. මම අහන්නම් එක ප්‍රශ්නයක් ඔයාගෙන්. ඔයා ගෙදරට ඔයාගේ හස්බන්ඩ්, ළමයින්, අම්මා, තාත්තා වෙනුවෙන් කරන්නේ නැති දෙයක් තියෙනවද? නැහැ නේද? හැබැයි ඔයා වෙනුවෙන් විනාඩි 15ක් වෙන් කරනවද? අද අපි කතා කරන්න යන්නේ මේ විනාඩි 15 ගැන. මේ විනාඩි 15ට ඔයාගේ ජීවිතේ බේරගන්න පුළුවන් කිව්වොත් මං හිතන්නේ මන් නිවැරදි. මොකක්ද ඒ? ඒ තමයි සුවනාරි සායනය. අවුරුදු 35 පහ වුණාම ඇයි මේකට යන්න ඕන? මොකක්ද මෙතන වෙන්නේ? බය වෙන්න ඕනද? අද හැම දෙයක්ම ඔයාට දැනගන්න පුළුවන්. වීඩියෝ එක අන්තිම වෙනකල් බලන්න. මොකද අන්තිමට මම කියනවා ළඟම තියෙන සුවනාරි සායනය හොයාගන්න විදිහ. මුලින්ම බලමු සුවනාරි සායනය කියන්නේ මොකක්ද කියලා. හරිම සරලයි. මේක රජයේ රෝහල් වල, ඩිස්පෙන්සරි වල හැම සතියකම වගේ පවත්වන විශේෂ සායනයක්. මේක කාන්තාවන්ට පමණක් විශේෂයි. මෙතනදී ප්‍රධාන පරීක්ෂණ දෙකක් කරනවා. පළවෙනි එක පියවරු පරීක්ෂාව. දෙවෙනි එක ගැප් ගෙල පරීක්ෂාව. සායනයේ තියෙන විශේෂම දේ තමයි සම්පූර්ණයෙන් නොමිලේ තමයි මේවා කරන්නේ. ඒක අපිට ගොඩාක් වටිනවා නේද? තව දෙයක් තමයි මෙතන ඉන්නේ කාන්තා හෙදියන් සහ කාන්තා වෛද්‍යවරියන් විතරයි. ඒ නිසා ලැජ්ජ වෙන්නවත් බය වෙන්නවත් ඕන නෑ. මන් දන්නවා ගොඩක් කාන්තාවන් හිතනවා මට කිසි අමාරුවක් නෑනේ මං ඇයි යන්න ඕන කියලා. ඒක තමයි ලොකුම වැරැද්ද. දැන් බලමු අවුරුදු 35ට පස්සේ ඇයි අවදානම වැඩි වෙන්නේ කියලා. අපිට වයස 20 30දී ශරීරය හොඳට වැඩ කරනවා. ලෙඩ රෝගත් අඩුයි. හැබැයි අවුරුදු 35 පහු වෙනකොටම ශරීරය සෙමෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. හෝමෝන වෙනස් වෙනවා. මේ කාලෙදී කාන්තාවන්ට රෝග දෙකක් හැදෙන්න ඉඩකඩ වැඩි. පළවෙනි එක ගැප් ගෙල පිළිකාව, දෙවෙනි එක පියවරු පිළිකාව. ලංකාවේ සංඛ්‍යා ලේඛන බලන්න හැම අවුරුද්දකම කාන්තාවන් 1000කට වඩා මේ රෝග දෙක නිසා අපෙන් වෙන් වෙනවා. ඒ ඇයි දන්නවද? මොකද අපි කලින් හොයාගන්නේ නැහැ. රෝගය අන්තිම කොනටම ආවට පස්සේ තමයි රෝහලට යන්නේ. එතකොට පරක්කු වැඩි. කලින් හොයාගෙන තිබුණා නම් ඒ ජීවිත බේරෙනවා. මෙන්න මෙතනදී තමයි සුවනාරි සායනයේ වටිනාකම තියෙන්නේ. ගැප් ගෙල පිළිකාවයි පියවරු පිළිකාවයි මුල් අවදියේ කිසිම ලකුණක් දෙන්නේ නැහැ. වේදනාවක් නැහැ.
අතට අහු වෙන්නේ නැහැ. ලේ යනවා, බර අඩු වෙනවා වගේ දේවල් එන්නේ අන්තිමටමයි. ඒ වෙද්දි රෝගය පැතිරිලා ඉවරයි. හැබැයි සුවනාරි සායනයේදී කරන පරීක්ෂාවෙන් මේ රෝගය ගෙඩියක් හැදෙන්න කලින්ම හොයාගන්න පුළුවන්. දැන් බලමු කලින් හොයාගත්තොත් සහ සොයා නොගත්තොත් මොකද වෙන්නේ කියලා. කලින් හොයාගත්තොත් ගැබ්ගෙල පිළිකාව 100%ක්ම සනීප කරන්න පුළුවන්. පියවරු පිළිකාව 90%ක්ම සනීප කරන්න පුළුවන්. නැවත සාමාන්‍ය ජීවත් වෙන්නත් පුළුවන්. සොයා ගන්න පරක්කු වුණොත් ඔපරේෂන් කරන්න වෙනවා. කෙමෝ කරන්නත් වෙනවා. වියදම ලක්ෂ ගාණකුත් වෙනවා. සමහර වෙලාවට ජීවිතේ බේර ගන්න බෑ. එහෙම බැලුවම මේ විනාඩි 15ක පරීක්ෂාව ලොකු දෙයක් නෙවෙයි නේද? මන් දන්න සහෝදරියක් එයාට වයස අවුරුදු 38යි. කිසිම අමාරුවක් තිබුණේ නැහැ. එයාගේ යාළුවෙක් එයාට බල කරලා සුවනාරි සායනයට ගියා. එතනදී මුල් අවදියේ ගෙඩියක් හොයාගත්තා. එයා එවලෙම වෛද්‍ය ප්‍රතිකාර ගන්න ලෑස්ති වෙලා හිටියා. දැන් එයා හොඳින් ඉන්නවා. එයා කියන්නේ මං ගියේ නැත්නම් අද මම ජීවත් වෙන්නේ නෑ කියලයි. දැන් බලමු පරීක්ෂාව කරන්නේ කොහොමද? බය වෙන්න ඕනේද කියන එක ගැන. දැන් ගොඩක් අය බය වෙන්නේ එතන මොනවද කරන්නේ කියන එක ගැන. මම ඒකත් ඔයාලට කියන්නම්. හරිම සරලයි. පියවරු පරීක්ෂාව ගැන බලමු. හෙදිය පියවරු අතින් අල්ලලා බලනවා. ගෙඩි තියෙනවද කියලා. විනාඩි 2ක් 3ක් තමයි ඒකට ගත වෙන්නේ. කිසිම වේදනාවක් නැහැ. අනික කාන්තාවක්නේ බලන්නේ. ලැජ්ජ වෙන්න ඕනේ දෙයක්වත් නැහැ. දැන් බලමු ගැබ්ගෙල පරීක්ෂාව ගැන. මේකට කියන්නේ පැප් ටෙස්ට් එක කියලා. පුංචි බුරුසුවකින් ගැබ්ගෙලෙන් සෛල ටිකක් ගන්නවා. ඒක ලැබ් එකට යවලා බලනවා ප්‍රශ්න තියෙනවද කියලා. ඒ සෛල ගන්න යන්නේ විනාඩි 5ක් විතර කාලයක්. වේදනාවක් නෑ වගේ තමයි. පොඩි අපහසුතාවයක් වගේ දැනෙනවා විතරයි. ඔයාට බය නම් හස්බන්ඩ් එක්ක යන්නත් පුළුවන්. පරීක්ෂාව කරලා ප්‍රශ්නයක් තිබ්බොත් විතරයි තව දුරටත් රෝහලට යොමු කරන්නේ. ප්‍රශ්නයක් නැත්නම් අවුරුද්දකට පස්සේ ආයෙත් එන්න කියනවා. හරි. දැන් ප්‍රශ්නය මම යන්න ඕනද? ඔව්. ඔයාට වයස අවුරුදු 35ත් 65ත් අතර නම් අනිවාර්යෙන්ම ඔයා යන්න ඕනේ. විවාහ වෙලා ඉන්න අය, විවාහ නොවුන අය, ළමයි ඉන්න අය, ළමයි නැති අය කිසිම අමාරුවක් නැතත් අවුරුද්දකට සැරයක් යන්න ඕන. මේකට යන්නේ කොහොමද කියලා බලමු. හරිම ලේසි. ඔයාගේ ගමේ තියෙන රෝහලට හෝ ඩිස්පෙන්සරියට යන්න. සුවනාරි සායනය පවත්වන්නේ කවදද කියලා අහන්න. සාමාන්‍යයෙන් සතියේ දවසක් තමයි වෙන් කරලා තියෙන්නේ. අපොයින්ට්මන්ට් දාන්න ඕනේ නැහැ. ID එක අරන් යන්න. පැය 2ක් ඇතුළත වැඩේ ඉවරයි. ආදරණීය කාන්තාවනි, අපි හැම දෙයකටම වෙලාවක් දෙනවා. ගෙදරට, රස්සාවට, ළමයින්ට. හැබැයි අපි වෙනුවෙන් විනාඩි 15ක් වෙන් කරන්න අමතක කරනවා සහ මග අරිනවා නේද? මතක තියාගන්න. ඔයා නිරෝගී නම් ඔයාගේ ගෙදර අයත් නිරෝගී. ඔයාට මොනවා හරි වුණොත් ගෙදර හැමෝමත් කරදරේ. ඒ නිසා මම එක දෙයක් ඔයාලගෙන් ඉල්ලනවා. අදම තීරණය කරන්න. මේ මාසේ ඇතුළත ළඟදීම තියෙන සුවනාරි සායනයට යන්න. මේ වීඩියෝ එක ඔයාගේ අම්මට, අක්කට, යාළුවන්ට ෂෙයා කරන්න. මොකද ඔයා කරන එක ෂෙයාර් එකකින් එක ජීවිතයක් හරි බේර ගන්න පුළුවන් වෙයි. මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. කාන්තාවන් Taman ගැන මොහොතක් නතර වෙලා හිතන්න. ආදරණීය තාත්තේ, අයියේ, ඔයාලගේ අම්මලා, අක්කලා, නංගිලා ගැන ඔයාලත් හිතන්න. ඒක ඔයාලගේ වගකීමක්. ඉතින් ඔයාලත් උනන්දු වෙලා ළඟම තියෙන සුවනාරි සායනයට යාළුව එක්කගෙන යන්න.
කාන්තාවන් විදිහට අපි අපේ ජීවිතය ගැනත් විනාඩියක් නතර වෙලා හිතන ගමන් ඔයාලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම ගිහින් එන්නම්.